මේ ලෝකයට ධර්මයේ දෙසූ ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45යි වැඩ හිටියේ. 45 වසරක් ලෝ සතුන්ට දහම් දෙසූ බුදුරජාණන් වහන්සේ 80 වෙනි වියේ චාපාල කියන චෛත්‍ය ස්ථානයේදී ආයු සංස්කාර අත්හැරියා. බුදුරජුන් අදිෂ්ඨාන කළා අදින් මාස 3කින් මම පිරිනොම් පානවා. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්තරිද්දී මේ මිහිකත කම්පා වුණා. සෙලවී ගියා. මිනිස්සුන්ට යම් ලොමුඩහගෙන්මක් ඇති වෙන මට්ටමට භයංකාර භූමි චලනයක් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ වාඩි වෙලා හිටියේ භාවනාවේ. ආනන්ද ස්වාමීන් වහන්සේට තේරුණා අద్භූත භූමි චලනය. බුදුරජාණන් වහන්සේගෙන් ඇවිත් ඇහුවා ස්වාමීනි ඇයි මෙහෙම එකක් වුනේ? ආනන්දේනි තව 3 මාසයකින් තථාගතයන් පිරිනිවෙනවා. තථාගතයන් ආයු සංස්කාර අත්හැරපු නිසා භූමි චලනය වුණා.